වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරයෙක් රාසමානික්කම් උන්නැහි කැනඩා දෙමළ කොංග්‍රසයේ දෙමළ තිරුවෙලා උත්සවයට ගිහිල්ලා ඊටාම භයානක ප්‍රකාශ ගණනාවක් කරන මේ ලදරු කොටි පැටියා ලෝකේ පුරාම අපි විසිරලා ඉන්නවා අපට කියලා රටක් නැහැ අපට විතරයි එහෙම ලෝකේ රටක් නැත්තේ ඒක දිනා ගැනීම වෙනුවෙන් වැඩ කරන්න ඕන යුද්ධය ගැන කියමින් ඒ වගේම හිටපු ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු උදවිය රටින් පළවා හැරපු හැටි එලවපු හැටි නැවත සංවිධානය වෙන්න ඕන හැටි මොකද්ද මේ කරන්නේ උට පුළුවන්ද රටේ ව්‍යවස්ථාව මත අත තියලා රට බෙදන රට කඩන රටේ ඒකීය භාවයට විරුද්ධව අභියෝග කරන මේ മന്ത്രിවරයෙකුට පුළුවන්ද මේ අංකුර කොටිපැටි උඩ එහෙම කරන්න තියෙන අයිතිය මොකක්ද හරිනම් ඔහු වහා මත්තරංගුවට ගන්න ඕන කටුනායකදී ඒවට ICCPR පනත් නැද්ද ඒව ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ඒ විතරක් නෙමෙයි මයි 18 වෙනිදා නොවැම්බර් මාසේ 26 වෙනිදා විශේෂයෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ ම්ලේච්ඡ ඝාතකයෙක් වෙච්ච ලෝකෙම බීතියට පත් කරපු ලෝකෙම පිළිකුල් කරපු පිරිබාහාර නැතුළු මේ LTT බිමට සමතලා වුණාට පස්සේ මොකද්ද මේ ආපහු සැමරුම් කරන්න තියෙන අයිතිය මොන රටක්ද මේ අවුරුදු 30ක් අපි යුද්ධයෙන් බැට කෑවා ඕනනම් තමන්ගේ අම්මා හෝ තාත්තා හෝ සහෝදර සහෝදරියෝ කොමිය ගියා නම් ඒ දවස් වලට ඒගොල්ලන්ව සිහි කළා පහනක් පත්තු කළා මල් දමක් පළඳලා ඒක වෙනම කතාවක් හැබැයි මේ දවස් දෙකේ විතරද මිනිස්සු මැරුණේ දලදා මාලිගාවට ප්‍රහාර එල්ල කළා අරන්තලාවේදී භික්ෂු ඝාතනය කළා ශ්‍රී මහ බෝධියට පහර දීලා මහ බැංකුවට පහර දීලා පිළියන්දල කැපිටිගොල්ලෑවේ ගෝණගල යනාදී මේ බොහෝ තැන්වල සමූහ ලෙස මිනිස්සු ඝාතනය කළා ඒ තරම් කුරුරු ම්ලේච්ඡත්වයක් දක්වපු මේ තක්කඩි ම්ලේච්ඡෙක් සමරන්න ඉඩ දෙනවා නම් ඒක මොනතරම් නිවට නියාලු කමක්ද මේකද සහජීවනය කියන්නේ මේකටද මේ සැබෑ සාමයට අතවරන මිනිස්සුන්ගේ ක්‍රියාපිළිවෙත වෙන්නේ